රාසමාණික්කම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ගිහිල්ලා කියනවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තියෙන ස්තූපය අයින් කරලා වෙන මොකක් හරි ලාංඡනයක් දාන්නලු. එහෙම නැත්නම් ස්තූපේ ලාංඡනෙත් එක දාගැබේ ලාංඡනෙත් එක්ක ත්‍රිශූලයක එකක් දාන්න. මේ රට සිංහල බෞද්ධ රාජ්‍යන්න මේ රටේ තියෙන සිංහල බෞද්ධ සංස්කෘතියට අදාළ පුරාවිද්‍යාව. එතකොට මේ පුරාවිද්‍යා ස්ථාන තමයි අපි සංරක්ෂණය කරන්නේ. ඊට අමතරව ඊට පරිබාහිරව පැමිණි ආක්‍රමණිකයන්ගේ මේ රටේ ඇතිවෙච්ච දේවලුත් ඒ සංස්කෘතික දේවලුත් අපේ රටේ මේ පුරාවිද්‍යාව මගින් සංරක්ෂණය කරනවා. එතකොට මේ මොකද්ද මේ එකපාරට කියලා ත්‍රිශූලයක් ඔබන්න තියෙන අමාරුව. ඉතින් මෙතන සම්පූර්ණයෙන්ම තියෙන්නේ මේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ තියෙන ජාතිවාදය. ද්‍රවිඩ ජාතික සන්ධානයට ලොකු අවශ්‍යතාවයක් තියෙනවා. මේ බෙලහින නායකයෙක් ඉන්න වෙලාවේ ද්‍රවිඩ සන්ධානය උත්සාහ කරනවා Tamanට පුළුවන් හැමදේම වෙනස් කරන්න. දාගැබ අයින් කරලා වෙලා ත්‍රිශූලයක් දාන්න නැත්නම් දාගැබ තියෙන තැන ත්‍රිශූලයක් ඔබන්න වෙන මොකක් හරි පොදු ලකුණක් යොදන්න. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මේ ලාංඡනය වෙනස් කරන මුන්ට මොකද්ද තියෙන අමාරුව? ඉතින් අපිට පේනවා මේ සියලුම දේවල් කරන්න උත්සාහ කරන්නේ මේ සියලුම දේවල් මේ විදියට නිර්මාණය වෙන්නේ කාගේ වැරද්ද හින්දාද කියන කාරණාව.